හස්තියාගෙන් පසු නාග කන්‍යා කියන නර්තනාංගයේ තමා පෙරහැර වර්ණවත් කරන්නට දැන් එකතු වෙලා තියෙන පෙරහැරට. ඔව් නාග කන්‍යා නර්තනයේදී අපි හඳුන්නේ පාත සම්ප්‍රදාය තියෙනවා කෝලම් කියලා නාටක සම්ප්‍රදාය. කෝලම් නාට්‍ය. කෝලම් නාටකයේ මුල් අවස්ථාවේදී නාගයා සහ කන්‍යාගේ නැටුම් දකින්න පුළුවන් මේ විවිධ සත්තු වර්ග තියෙන. දැන් මේ නාග කන්‍යා කියන්නේ ඒ නාග කන්‍යාව මූණ බැඳගෙන ඒ නටන නර්තනාංගය තමයි මේ තියෙන්නේ. ඕකේ නාගයෝ ඉන්නවා නැත්නම් නාග රාක්ෂස තියෙනවා, ගුරු රාක්ෂස තියෙනවා, නාග කන්‍යාවෝ ඉන්නවා. මේ ලොකු කතන්දරයක්. දැන් මෙතනදී අපි නාග කන්‍යාව විතරක් නටනවා. මේක මේ වෙස් මූණ බැඳගෙන නටන්නේ අපි දකින්න හම්බෙන්නේ සම්ප්‍රදායේ කෝලම් අඩුවේදී. මේකත් පහතරට සම්ප්‍රදාය නියෝජනය කරන නර්තනාංගයක්. පහතර සම්ප්‍රදාය තමයි මේ නාග කන්‍යා තියෙන්නේ. උඩරට සම්ප්‍රදාය නාග කන්‍යා නැහැ. නාග නැටුම් තියෙනවා, නාග වන්නම තියෙනවා. හැබැයි නාග කන්‍යා නැටුමක් නෙමෙයි තියෙන්නේ. දැන් මේ පහතර සම්ප්‍රදායේ නාග කන්‍යා නැටුම. මම හිතන්නේ සර් නිලක්ෂි කලායතනයේ පිරිස තමා ශිල්පීන් තමා මෙම නර්තනය සිද්ධ කරන්නේ විචිත්‍රවත් බවක් එකතු කරලා තියෙනවා මේ පෙරහැර මංගල්‍ය සඳහා මේ නර්තනාංගය සමග. ඔව්. තාම ලස්සන නර්තනාංගයක්. ඒ වෙස් මුණුත් බොහොම ලස්සනට කපලා පාට කරලා වර්ණ කරලා තියෙන ඇඳුමත් බොහොම වර්ණවත්. මේ වාට අපේ දක්ෂ කැමරා ශිල්පීන් මේ රූපරාමටි ගන්න ආකාරය ඒ සමීප රූප ටික ඉතාම ලස්සනයි. සර් මට අහන්න හිතුණා සර්ගෙන් මේ නර්තනයන් වඩා ආකර්ෂණය වෙන්නට සර් ශිල්පීය කුසලතාවයේ වගේම ඒ නර්තන ශිල්පියා ඒ අවස්ථාවේ යොදා ගනු ලබන ඇඳුම